ලංකාව ඇතුළතදී කයාගිව කෙනෙක් විදියට රැකියාව පටන් ගන්න වාට කොච්චර කාලයක් යනවාද? කයාගිව කෙනෙක් විදියට රැකියාව කරන්න නම් ලංකාවේ ගොඩක් තැන්වල NEQ සර්ටිෆිකේට් එක ඔයාලට ගන්න පුළුවන්. මේක ගන්න සාමාන්‍යයෙන් අවුරුදු එකමාරක වගේ කාලයක් ගත වෙනවා. ඔයා මේ ස්ටඩි පීරියඩ් එක ඉවර කරලා ජොබ් එකට ඉස්සරෝම යනකොට ඔයාට හම්බෙන සැලරි එක කීයද? මේක තමයි වැදගත්ම කාරණේ. ඉතින් අවුරුදු එකමාරක් ඉවර කරලා ඔයා ජොබ් එකට යනකොට ඔයාගේ ස්ටාර්ට් සැලරි එක වෙන්නේ රුපියල් 35000ක් 50000ක් අතර මුදලක්. හැබැයි ඔයා ජපානයට කයාගිව රැකියාවට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔයාට පුළුවන් අවුරුද්දක කාලයක් ඇතුළත ස්ටඩි පීරියඩ් එක ඉවර කරලා ජපානයට ගිහිල්ලා ජොබ් එක පටන් ගන්න. මේ වගේ ඔයා ජපානට ගිහිල්ලා කයාගිව කෙනෙක් විදිහට වැඩ ආරම්භ කරනකොට ඔයාගේ සැලරි එක රුපියල් වලින් ගත්තොත් ලක්ෂ 4.5කට ආසන්නයි. කයාගිව කියන ජොබ් එක ගෙදරක නැවතිලා ගෙදරම ඉන්න පේෂන්ට් කෙනෙක්ව බලා ගන්න නෙවෙයි තියෙන්නේ ජපානයේදී. මේක හාත්පසින්ම වෙනස්. මේ බලන්න ගිය අවුරුද්දේ 7 වෙනි මාසේ අපිත් එක්ක එකතු වෙච්ච ළමයි හිරෝෂිමා වල සෙසරගි කියන ආයතනයට දැන් සිලෙක්ට් වෙලා ඉන්නවා. මේ බලන්න ඒගොල්ලෝගේ කයාගිව කෙනෙකුට එහෙම නැත්නම් පේෂන්ට් කෙනෙකුට නාවන්න කරන්න හැමදේම ටෙක්නොලොජි යූස් කරලා අලුත්ම විදිහට කරන හොඳ ආයතන අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා ජපානයේ. එහෙනම් ඔයාලට පුළුවන් කයාගිව කෙනෙක් විදිහට ඉගෙනගෙන එක්සෑම් පාස් වෙලා ඉන්ටර්වියු පාස් වෙලා අවුරුද්දක් ඇතුළත ජපානයේ ස්ථිර රැකියාව ලබා දෙන්න. මේක කරන්න පුළුවන් එකම ආයතනය වයරොන් ජපාන් ඇකඩමි අපි විතරයි. හේතුව තමයි අපි ගාව රැකියාව තියෙනවා. ජපානයේම අපේ ඒජන්සි එකක් තියෙනවා. ලංකාවෙත් අපේ ඒජන්සි එකක් තියෙනවා. අපේම ට්‍රේනින් සෙන්ටර් එකක් තියෙනවා. අපේම ඇකඩමි එකක් තියෙනවා. මේ සියලුම දේවල් වලට එකම වහලක් යටින් ලබා දෙන එකම ආයතනය වයරොන් ජපාන් ඇකඩමි අපි. වයරොන් ජපාන් ඇකඩමි එකේදී අපි ඔයාට මාස 6ක් ඇතුළත ජපාන් භාෂාව සංස්කෘතිය ස්පෝකන් ඉන්ටර්වියු ප්‍රැක්ටිස් කයාගිව මේ සියලුම දේවල් කරගන්න පුළුවන් වෙන විදිහට ඔයාව පුහුණු කරනවා. එතනින් පස්සේ ඔයාට කයාගිව ප්‍රැක්ටිකලි ට්‍රේනින් එකකුත් දැන් වයරොන් ජපාන් ඇකඩමි එකේදීම අරගන්න පුළුවන්කම තියෙනවා. ඔයාට පුළුවන් O level විභාගය කරලා ඉන්න කෙනෙක් නම් අවුරුදු 18ත් 35ත් අතර ඉන්න කෙනෙක් නම් කයාගිව කෝස් එකත් එක්ක එකතු වෙලා ජපානයේ කයාගිව කෙනෙක් විදිහට ජොබ් එක ස්ටාර්ට් කරන්නේ. අපේ පාඨමාලාව ආරම්භ වෙන්නේ 7 වෙනි මාසේ 11 වෙනිදා ජූලි මාසේ 11. ඔයාට පුළුවන් 6 වෙනි මාසේ 25 වෙනකන් ඇවිල්ලා ලියාපදිංචි වෙන්න. හැබැයි ඔන්න අපි මේ කෝස් එක පාර්ට් ටයිම් එහෙමත් නැත්නම් ඔන්ලයින් කරන්නේ නැහැ. අපි නිර්මාණය කරන්නේ විභාග සමත් කෙනෙක් විතරක් නෙවෙයි රැකියාවට ජපානයේ රැකියාවට සුදුසුකම් දෙන හොඳ මිනිස්සෙක් තමයි අපි ගාව හදන්නේ. එහෙනම් ඔයා ෆිසිකලි අපි ගාවට එන්න ඕන මාස 6ක කාලයක් සති දවස් 5ම උදේ 8 ඉඳන් හවස 4 වෙනකම්ම මේ ක්ලාස් එක කරනවා. මේ සියලුම දේවල් වලට අපි කෝස් ෆී එකක් විදිහට ඔයාගෙන් අය කරන්නේ රුපියල් 1,25,000ක මුදලක් විතරයි. ඔයාට 1,25,000 පුළුවන් මාස 4ක් ඇතුළත කොටස් විදිහට ගෙවාගෙන යන්න. මේ සියලුම දේවල් ටික ඉවර කරලා ඔයා ජපානට යනවා නම් රැකියාවට අපි හරහා ඔයාට වියදම වෙන්නේ ලක්ෂ 13ක් විතරයි. ඒකත් ටිකට් චාර්ජස් එක්කම. ඒකට අවශ්‍ය නම් ඔයාට පුළුවන් සම්පූර්ණ මුදලම බැංක් ලෝන් එකක් විදිහට අරගන්න. එහෙනම් අපිට කෝල් එකක් දෙන්න. නැත්නම් ඔයාට පුළුවන් අපේ ළඟම ශාඛාවට එන්න. විනුවන්ගොඩ, මහනුවර, දඹුල්ල, පොළොන්නරුව, ගාල්ල, ඒ වගේම කුරුණෑගල අපේ ශාඛා ජාලය විවෘත වෙලා තියෙනවා ඔයා වෙනුවෙන්.